එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිවයි. මේ ගම්බද නාගරික පළාත්වල ඉන්න අම්මලා තාත්තලාගේ තරුණයන්ට රස්සාවක් නැති පල්ලියට නැත්තම් පල්පතක ජීවත් වෙන පල්ලියට නැත්තම් අමාරුවෙන් ජීවත් වෙන පල්ලියට ඒ පුද්ගලයන්ට ලේබල් කරන්න හදන්න එපා. කුඩුකාරයෝ, ගංජාකාරයෝ, කසිප්පුකාරයෝ, මංකොල්ලකාරයෝ, පාතාලකාරයෝ කියලා. අද මේ ජනතාව බීදි වැසලා තියෙන්නේ මේ රට ඒකීය භාවයට පත් කරපු රට දෙකට කඩන්න නැතුව ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පොළු ටිකක් අරගෙන මාධ්‍යයකට දැම්ම කියලා ඒකට අපිව වටන්න හම්බෙන්නේ නැහැ. පොළු ගෙනාවේ බැනර් රලවන්න. පොළු ගෙනාවේ බැනර් එතන ගහන්න. ඉතින් ඒකට ප්‍රශ්නයක්ද? ඉතින් පොළු 7-5 4000කට පොළු 7-5ක් ගන්න ඕනද? එහෙනම් ගන්න ඕනේ පොළු 4000 5000ක් විතර. ගහන්න ආව නම් අපිට ගහන්න ආව නම් ගහනවා.